ප්‍රභාතේ වඩිනකොට ඒ උත්තමාවිය යන පාර දිහා මිනිස්සු බලාගෙන ඉඳලා ඒ උත්තමාවියගේ සිරිපතුලට පෑගුණ දූවිලි යලා නළලේ තිලක තියාගෙන තිනවා. ඒ කාලේ මිනිස්සු යසෝදරාව වඩින මාවතේ දූවිලි තමයි තිලකයට තියාගෙන තියෙන්නේ. එච්චර පවිත්‍රයි. මේ යසෝදරා උත්තමාවිය දන ගහන වෙන්දී බුදුරජාණන් වහන්සේ ළඟ විතරයි. මේ යසෝදරා උත්තමාවියගේ සිරිපතුල් ළඟ දන ගහලා තියෙනවා මහා බ්‍රහ්මයා. මේ යසෝදරා උත්තමාවියගේ සිරිපතුල් ළඟ දන ගහලා තියෙනවා ශක්‍ර දේවේන්ද්‍රයා. මේ යසෝදරා උත්තමාවියගේ සිරිපා ළඟ දන ගහලා තියෙනවා විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාජ සතරන් දෙවියෝ. මේ උත්තමාවියගේ ආදානයේ අටකුණ මුරකලා සෙන්පති දෙවරු. මේ උත්තමාවිය ගෞතම බුද්ධ ශාසනයේ මහා ආශ්චර්යමත් රත්නයේ කාන්සේ. රාහුල මහතා යසෝදරාවන්ට නමස්කාර වේවා.